Welcome back to Queen Ashi Vlogs. Welcome back to Queen Ashi Vlogs. අද අපි Eid celebrate කරනවා. එන්න මාත් එක්ක ready වෙමු. අපි කොහොමද කියලා Eid celebrate කරන්න කියලා. අද පොඩි YouTube vlog එකකින් ගේන්න හිතුණා. කලින් පාර නම් Eid al-Fitr එකට මම ඇවිල්ලා TikTok එකේ තමයි වීඩියෝ එකක් post කරේ. ඉතින් මට හිතුණාද අපේ YouTube channel එකට වීඩියෝ එකක් දාන්න නිසා මම ඔන්න රෙකෝඩ් කරන්න ගත්තා. අද වීඩියෝ එකේ මාත් අපේ මොකක්ද කියලා මම දැන් තමයි ඉතින් almost දැන් 50 minutes විතර ඇති මම නැගිටලා. ඉතින් මම lashes කරගත්තා දවස් 3කට විතර කලින් cat eye එකක් කරගත්තා. මොකද ඉස්සරහට පොඩි වැඩ වගේක් තියෙනවා මම ඔයාලට surprise එකක් නෙමෙයි. මම පොඩි ගමනක් යනවා. මේකට පස්සේ වීඩියෝ එකකින් ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන් මම කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා හිතනවා ඇති උදේ පාන්දර මෙයා ලිප්ස්ටික් ගහලා කියලා. මම ලිප්ස්ටික් නෙමෙයි ගාන් ඉන්නේ ළමයි. මේක lip balm එකක් lip balm එකක්. මේක lip balm එකත් එක්ක එන natural lip stain එකක්. මම normally මේක night time and after every skin care එක මම මේ lip stain එක use කරනවා. බලන්න මේක lipstick නෙමෙයි. පේනවද නැමෙ? මේක lipstick නෙමෙයි මේක lip stain එකක්. හැබැයි මේක wash කරාම යනවා. මොකද මම දැන් රෑට lip balm එකත් එක්ක scrub එක කරලා අද May 27th actually ලංකාවේ අද නෙමෙයි හෙට තමයි ඊද හැබැයි මගේ හස්බන්ඩ් ෆොරන් කෙනෙක් නිසා අපි ඇවිල්ලා මම යාෆාලෝ කරමින් තිබුණා මේ පාරට කිම්බරන් පාරේ අපේ සෞදි ඩේට් එකකට අපි සෙලිබ්‍රේට් කරන්නේ. එතකොට අපි ලංකාව සෙලිබ්‍රේට් කරන දවසටත් මෙතන ස්ටොප් මම ඉන්නවනේ. ඉතින් යාළුවා වෙනුවත් මම එනවනොත් කියන්නේ දවස් දෙකම අපේ සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මේක 27 වෙනිදාමයි මගේ අවුට්ෆිට් එක මම පින්නන්නම් මොර්නින් ඉඳන් මම කුක් කරන්න යන්නේ. ඉතින් නැගිටලා නාන බ්‍රෂ් කරලා මම පුණා රක ස්ටේන් එකක් කියලා වොෂ් කරලා ඉවරනවස් මෙන්න මෙහෙම තියනවා. මේකට මම ඒක ගැන අල්ට ඕන මම කියන්නම් මේ ප්‍රොඩක්ට් එක ගැන. මේකට ඇවිල්ලා ලිප්ස් ඇවිල්ලා අර ලිප්ස්ටික් අප් යූස් කරාම තියෙනවා අර ඩාර්ක්නස් එකක් වෙන ලිප්ස්ටික් වල මේ වටේට ස්ටේන්ස් වගේ ලිප්ස් වල අර බ්ලැක් මාක්ස් එක නියම හිටින්නේ නැහැ. මේකට පින්කිෂ් වෙලාමයි තියෙන ලිප්ස් වල දවස් දෙක තුනකට සැරයක් යූස් කරත් මේක මෙන්න මෙහෙම දෙනවා. හොඳටම හොඳයි මේ ප්‍රොඩක්ට් එක. hari ada things apart මම මගේ outfit එක පෙන්නන්න. කලර් ෂිප් තිබුණේ dark brown එකේ බ්ලවුස් එකක් දාන මේ ලව් තමයි pant එකට එහෙම මැච් වෙන අතර තිබුණා. හැබැයි මට හදිස්සියේ කියන්නේ මම ඊයේ ගියා නෑ කොහෙවත්. පෙරේදක මම dress එක ගත්තේ මොකද පොඩි වැඩ වගේක් නිසා බිසි වලට නිසා. ඉතින් finally මට හොයාගන්න පුළුවන් උනේ මේ pant එකට මෙන්න බ්ලවුස් එක තමයි. මම අත mirror එකෙන් පෙන්නනවා. So this is my outfit. So ටගල් ඩියලා නම් පල්ලෙහාට මොකක්ද වෙන්නේ කියලා මම මේ වීඩියෝ එකේ දිගටම ගෙන මම අද හිතුණා මට හිතුණාද most of the videos voice over දෙන්නවා ඒ වෙලේම කතා කරලා voice එක දීලා මට වීඩියෝ කරන්න capture කරන්න හිතුණා. මට පුළුවන් තරම් I will try to do. So යමු අද අපේ first Eid දවස එක කොහොමද celebrate කරන්න කියලා. මම ගොඩක් ෆොන් එක ඇවිල්ලා හීට් එක යූස් කරනවා most of the times. එතකොට මම ටක්කාකට වෙලා මම යූස් කරනවා. මම ඒකට යූස් කරන්නේ ක්‍රෙසි මේක එක. so ක්‍රෙසි මේකේ ස්ප්‍රේ එක හීට් ප්‍රොටෙක්ටර් එක හැන්ඩලෙන් යූස් කරනවා. I just dry my hair and I put some lipstick and my sunscreen because if we apply sunscreen, let's go down what's going on there, we will check. And I have some cakes. My hubby brought cheesecake for me this Eid
other. So I'm going to share with my staffs. Let's go down. මේ දැෂා මම ෆොටෝ එකක් ගන්න යනවා කියලා හිතලා පෝස්ට් එකේ ඉන්නවා ෆොටෝ පෝස්ට් එකේ. මම කවුද? සීකර දුන්න විදිහට සාහස අපේ ගෙනත් දුන්නා. මගේ ළඟ දැන් ස්පෙෂල් දෙයක් තියෙනවා. ඊද් දෙකට අපි අද මේ පාර කේක් හැදුවේ නැහැ කියලා කිව්වනේ මේක තමයි තියෙන්නේ අද. Oh මේ බලන්න මං කොච්චරක් මම කේක් එකක් හදලා නිකන් කේක් නෙමෙයි මං හදුවා චීස් කේක් එකක් දැක්කනේ කලින් තමයි ගෙනාවේ පරිවරු. අපි සෙලිබ්‍රේට් කරමු. ඔච්චරයි මම ගෙනාවේ. ඔව් ආයෙත් මෙච්චරයි ගෙනාවේ. ගෙනාවේ ෆෝන් එක පොඩක් තියාගමු. හරියට පේන විදිහට කට්ටිය කැප්චර් වෙන විදිහට. ඊද් මුබාරක්. අපි කැම් එකට පෙන්නගෙනම මේ පාර ඉතින් කැම් එක තමයි අපේ අවුල් ගෙස්ලා. ගෙදර ඉන්න ඊද් මුබාරක්. It chased the shadows all away. ඊද් මුබාරක් කරා. Steam curled up so slow as you spoke words like a gentle show. මේ අලුත් ළමෙක් මාත් එක්ක ඉඳලා ඉන්නවා. मुबारक නාගෙන मैम ईद मुबारक ಇಲ್ಲ मैम ಫೋನ್ ಲೇ ಸೊಲ್ಲ ಸೊಲ್ಲ ಬರೋ නාගෙන ඩීටේල්ස් ඔක්කොම දෙලා ඊද් මුබාරක්. Presence became my guiding drum. With every step that I have come, like a moth to a flame's dumb. Like you. මේ කැම් එකට තමයි යාළුවා මෙහෙම හරිද? එයා කියන්නේ බලෝ. You're the dream that I always pursue. ලොකු You're on my skin. You're දැන් මම හදන්න යන්නේ බීෆ් ස්ටූ එකක්. මේක මගේ ඕන් රෙසිපි එකයි මගේ ස්ටයිල් එකයි. මම දන්නේ ඔයාලත් කොහොමද හදන්නේ කියලා. හැබැයි මම හදන්නේ මෙහෙම තමයි. ඉතින් සෝ මෙයාලා කට්ටිය ඔක්කොම මට හෙල්ප් කරා. මම තමයි ද කුකින් ෆුල් අවුරුදු දවසේ ෆුල් කුක් කරේ. අපේ රෙසිපි එක උනේ yellow rice, ඊට පස්සේ beef stew, chicken kurma, then කාලියාකට brinjals and ash plants දාලා තමයි හදන්නේ. ඉතින් මේක තමයි ඔක්කොම කුක් කරලා ලිපේ ඔක්කොම සෙට් වුණාට පස්සේ එහෙම තමයි තිබුණේ ඩිෂ් එක. සෝ ඔක්කොම කුක් කරලා අවිල්ලා ඉතින් මට පොඩ්ඩක් ටයර්ඩ්. මම මෙතන රෙස්ට් කරගෙන ඉද්දී අපේ මදුව අපේ ශේක බබාට කෑම කවනවා. මොකද එයාව බලා ගන්න එක්කෙනා නිවාඩු ගිහිල්ලා නිසා එයා තමයි එයාව බලාගන්නේ. එයයි ෆරයි එකතු වෙලා බලා ගන්නවා. ඉතින් කට්ටියම දැන් උයලා ඉවර වෙලා අන්තිම ඩිෂ් එක කෑම දෙකම ලිපේ තියේදී ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා පොඩි කයියක් ගාගෙන හිටියා. අම්බෙන් ගන්න. kiss mommy kiss give mama kiss අන කිස් එකක් කිලගෙන යනවා. ID ලා වුණා ෆෝන් එක පල්ලා. මෙන්න අපේ සාර බබාගේ කෑම එක මෙන්න මේ විදිහට තමයි රෙඩි වෙන්නේ. මොකද එයා ස්පයිසි කන්න නැති නිසා අපි Hari? සාර බබාස් eat food Zara අපි කන්න කලින් අපිට කෑම තුනක් පාර්සල් දෙන්න තියෙනවා. ඉතින් සෝ ඒ තුනම රෙඩි කරන ගමන් අපි මේ පාරේ බිරියානි හැදුවෙත් නැහැ, ගී රයිස් හැදුවෙත් නැහැ. අපි වෙනසකට අපි හැදුවා yellow rice එක. ඔයාලට කාලා බලන්න බෑනේ මේකේ රස. අපේ කට්ටියගේ රස කොහොමද කියලා. done. මැස්සෝ. මම කියන්නේ පම වීඩියෝ වල මැස්සෝ තියෙනවා කියලා. අපේ පරා ඇති කරනවා මැස්සෝ. சாப்பாடு தான் தாரு Rohit,
යන්න ඕන කැම ටිකම රෙඩි. දැන් බඩගි. වීඩියෝ කරන නිසා අපේ පරාට ලැජ්ජයිලුවා. වීඩියෝ කියන දන්න කියලා hina වෙනවා පරා. Met you, I felt that God answered my call. That one day I'll be there with you, and now that we're here, feeling so good about all the things that we went through, knowing that God is pleased with. ඉතින් guys අපි අවුරුද්ද දවස මෙහෙම තමා ගෙවුනේ. හවස් වෙලා කෑමකම හැමෝටම බෙදලා ඉවර වෙද්දී ගොඩක් හවස් වුණා. ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා කෑවා. මේ අපේ මදු කාලේ ඉවර වෙලා කටු විතරයි ප්ලේට් එකේ ඉතුරු වෙලා තියෙන. ඉතින් මම ඒකත් පොඩි වීඩියෝ එකක් දාගත්තා. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම සින්දු කියලා, ගායලා, නටලා, ඊට පස්සේ හොරර් මූවි එකක් බලලා හැමෝම අපේ අවුරුද්ද ඉවර කරා. මොකද වැස්ස නිසා අපිට එළියට යන්න බැරි වුණා. So එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඒ වගේම අමතක කරන්න එපා බලලා තියෙන subscribe button එක press කරලා යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම like කරන්න, share කරන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න හැමෝටම ලස්සනම සුබම සුබ දවසක්. ආදරේ හසතරන්